ඔන්න ඉතින් ගොඩක් කාලෙක මට හිතුණා වීඩියෝ එකක් දාන්න කියලා. ඇත්තටම මේක වීඩියෝ එක දාන්න හේතුව දැන් මේ දවස් ඉඳන් මට මේ මැෂින් එක හරියට වද දෙනවා. දැන් ඇත්තටම මේක සතියක් දෙකක් තිස්සේ වැඩ කරේම නැහැ හරියට. ඉතින් මේ දැන් හරියටම දවස් දෙකක ඉඳලා මේක වැඩ කරන්නෙම නැතුව ගියා. ඇත්තටම ලෙඩේ තමයි R2 මේන්ටෙනන්ස් එන්නේ මට. ඉතින් R2 මේන්ටෙනන්ස් ආපුවාම අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි ඩ්‍රම් එක ගලවලා ඩ්‍රම් එකේ තියෙන උඩ චාර්ජර් එක ක්ලීන් කරනවා. එහෙම නැති වුණොත් යට චාර්ජර් එක ක්ලීන් කරලා දැම්මහම මේ ලෙඩේ ගොඩක් දුරට හරියනවා. ඉතින් මේ දෙකම කරලා ඇත්තටම කීප පාරක් මම ක්ලීන් කරලා දැම්මයි හරියන්නේ නැහැ. බැරිම තැන ඊට පස්සේ මම යට චාර්ජර් එකේ හෝල්ඩර් එක කියන්නේ මෙන්න මේක. මේ කෑල්ල පවා මම මාරු කරා. වෙන මැෂින් එකකින් මම මේ විදිහට රිප්ලේස් කරා. ඒත් මේ ලෙඩේ හරියන්නේ නැහැ. ඊයේ දවසෙත් මම මහන්සි වෙලා පවර් සප්ලයි එකකුත් අලුතෙන්ම දැම්මා. දැන් මේ තියෙන්නේ පවර් සප්ලයි එක. මම හිතුවා පවර් සප්ලයි එකෙන්ද මේ ලෙඩේ එන්නේ. ඊළඟට මේ හයි වෝල්ටේජ් බෝඩ් එක මාරු කරා. ඒත් හරියන්නේ නැහැ. ඉතින් බැරිම තැන මම ගැලවුවා මෙන්න මේ සම්පූර්ණ මේ යුනිට් එකම. මේ යුනිට් එකම ගලවලා ඉතින් අර ඩ්‍රම් එක සෙට් වෙන තැන තියෙනවනේ. අන්න එතන උඩ චාර්ජරයට කනෙක්ට් වෙන මෙන්න මේ කෑල්ල. ඇත්තටම මේ මම ෆස්ට් ටයිම් තමයි මේ ගැලවුවේ. මම ඉතින් මේ ටෙක්නීෂියන් කෙනෙක් නෙමෙයි. මමත් මේ මැෂින් ගලව මේ පුරුදුලා හදන කෙනෙක්. ඉතින් මෙන්න මේ කෑල්ල. ඉතින් මේ කෑල්ලේ තමයි ලෙඩේ තියෙන්නේ. ඉතින් දැන් අද තමයි මට මේ ලෙඩේ හම්බුනේ. ඔයාලට පේනවා මෙන්න මේ කෑල්ල මෙන්න මෙතන මෙන්න මේක පුපුරලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ චාර්ජර් එක මං හිතන්නේ පොඩ්ඩක් ඇදට තියෙන්නේ හරියට සෙට් වෙන්නේ නැහැ ඩ්‍රම් එකේ උඩ චාර්ජරයට. ඉතින් මට ඇහෙනවා මේ අර charging unit එක වැඩ කරන්න try කරනවා අර pulses යනවා ඇහෙනවා high voltage pass වෙනවා නමුත් R2 maintenance එනවා copy එළියට එන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මේ first time තමයි මට මේ ලෙඩේ හම්බුනේ. ඉතින් මගේ දැන් අවුරුදු ගාණක් මම Xerox machine වල වැඩ කරනවා. ඉතින් පළවෙනි පාරට තමයි මෙන්න මේ කෑල්ලම රිප්ලේස් කරේ. ඇත්තටම මම මේ යුනිට් එක මෙන්න මේ යුනිට් එක මම ගලවලාම නැහැ. මම ගලවලා තියෙන්නේ power supply එක ගලවලා තියෙනවා මේ power board එක මෙතකොට මේ high voltage board එක මේ ටික විතරයි මම මේ පැත්තෙන් ගලවලා තියෙන්නේ. ඉතින් මේ ඇතුලේ සම්පූර්ණ මේ සිස්ටම් එක මේ මෝටර්ස් තියෙන මේ කෑල්ල මට ගලවන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. ඉතින් ෆස්ට් ටයිම් මම ගලවලා බැලුවෙන් පස්සේ තමයි මට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ කෑල්ල සවුත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මේක ඉස්සෙන් ගලවන්න මොකද අපි ටෙක්නීෂියන්ලා නෙමෙයි අපිත් මේ ඉගෙනගෙන කරන දේක්. මොකද ටෙක්නීෂියන්ලා මට එපා වෙලා තියෙන්නේ මේ වැඩ කරලා පොළු තියලා අපිට ඒ හින්දා අපිම මේ මැෂින් හදා ගන්නවා නම් තමයි වඩාම හොඳ. එතන මම කාගේවත් ටෙක්නීෂියන් කෙනෙක් පස්සේ යන්නේ මට පුළුවන් විදිහට මම කරගන්නවා. බැරි වුණොත් මැෂින් එක අයින් කරලා දානවා. ඉතින් මං ගා මැෂින් කීපයක් තියෙනවා. ඒක මට පරණ මැෂින් වලින් කෑලි ගලවලා බලලා මේ මැෂින් මට හදා ගන්න මටම පුළුවන්. මොකද මං ගා Xerox මැෂින් තියෙනවා 8ක් විතර. මං ගා Xerox මැෂින් දැනට ඉවත් කරපුවා තියෙන මැෂින් ඔක්කොම 3ක් ඉවත් කරලා තියෙනවා. ඉතින් අන්නේ මැෂින් තුනේ පාර්ට්ස් අරගෙන මට අනිත් මැෂින් හදා ගන්න චෙක් කරගන්න මට හරි ලේසියි. ඉතින් පරණ මැෂින් මම කාටවත් දෙන්නේ නැහැ. මම එහෙම තියාගන්නවා. ඉතින් ඒක ගොඩාක් මට ලොකු වාසියක් වුණා. මෙන්න මේ අද වලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ කෑල්ලක් අපිට ඉතින් ඕන කෑල්ලක් අපිට මාරු කරගන්න පුළුවන් අපේ පරණ මැෂින් එකේ තියෙනවා නම්. ඉතින් මම හිතනවා ඔයාලත් මොකක් හරි යම් දෙයක් මගේ වීඩියෝ එකකින් අද ගන්න ඇති කියලා. මොකද මේක අපිට හරි වැදගත් වෙන්නේ. අපි මේ මැෂින් එක හදාගන්න ගියාම එක ටෙක්නීෂියන්ලා පස්සේ යන්නේ නැතුව තමන් මේ දේ ඉගෙන ගත්තොත් අපිට කමියුනිකේෂන් එක කරන්න හරිම ලේසි. නැත්තම් මේ ටෙක්නීෂියන්ලා පස්සේ ගිහිල්ලා කියන ගණන් වලට මේ හදන්න ගියොත් අපිට ෆොටෝකෝපි ගහන්න වෙන්නේ නැහැ අපිට. එහෙනම් ගොඩක් ස්තුතියි.